ආරච්චි මහත්තයාට පුළුවන් මේ විදිහට වහලෙ සෙල් කරන්න, සුදුහුණු ගන්න, බිමට සිමෙන්ති ආදිය දාගන්න. ආරච්චි මහත්තයාගේ නිවසේ විතරයි ඒ කාලේ ගෘහ භාණ්ඩ තිබුණේ. කොටසක් එකතු කරගෙන තියෙනවා. හාන්සි කුටු, කවිච්චි, සිල්සත්, මුරායිද, ගෝණාන් තට්ටු වගේ දේවල්. මේ කනප්පුවට අත තියාගෙන බලාගෙන ඉන්නේ මැනිකේ. ඒ කාලේ මැනිකලා විතරයි මෙහෙම මාළවලලු දාලා ගාම්භීරව ලස්සනට ඇන්දේ. මේ මැනිකේ බලාගෙන ඉන්නේ අර ආරච්චි මහත්තයා පිට වෙලා යන දිහා. ආරච්චි මහත්තයා පිට වෙලා යන්නේ රාජකාරියට. පිනා තමයි කල්ගොට්ටකුත් අල්ලගෙන පිටපස්සෙන් යන්නේ. ආරච්චි මහත්තයා යන්නේ නිකන් නෙමෙයි. වරදක් කරපු කෙනෙකුට දඬුවමකුත් දීලා. ඒ තමයි දඬු කඳේ ගහලා. මේ තියෙන්නේ දඬු කඳක්. මීපතුරු දෙකක් අතර කකුල් දෙක හිර කරලා මෙයා මේ විදිහට තදාව්වේ වාඩි කරවනවා. ඊට පස්සේ එයාගේ ඇඟට දිනිගොටු කහඹිලියා වගේ දේවලු කඩලා දාලා දඬුවම තව වැඩි කරනවා. අවුව වැස්ස කියලා මෙයා මෙතනින් ඉවත් කරන්නේ නෑ. දඬුවමේ කාල සීමාව අවසන් වෙනකන් මේ විදිහටම වාඩි කරවලා තියෙනවා. ඒ තමයි ඒ කාලේ පැරණි දඬුවම් ක්‍රමය.